අනියෝ අද මාත් එක්ක යමු බෙල්වුඩ් වල ලස්සන බලන්න. අපි පාන්දර පාට විතර ගෙදරින් පිටත් වුණා. උදේ 10 විතර වෙනකොට බෙල්වුඩ් වලට යන්න හිතාගෙන තමයි පාන්දරින්ම අපි ගෙදරින් පිටත් වුණේ. යන අතරමඟ අපි උදේට කන්න තැනකින් නැවැත්තුණේ. මායි මාත් එක්ක ගිය මල්ලිලයි උදේට කන්න ඉලියාප්ප ගත්තා. සාමාන්‍යයෙන් ඉන්දියාපු මුල් උතලා තියෙනවා මම දැකලා තියෙන ලන්ච් වල. ඒත් මෙතන උතලා තිබුණේ කැන්දකොළ. ඒක නරකොළ මාවල. හරි. අලකොළ. පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. අපි ගමන පිටත් උනේ කෑගල්ලට ගිහිල්ලා නුවර හරහා බෙල්වුඩ් වලට යන්න. ඔන්න අපි හිතපු ටයිම් එක වෙනකොටම අපිට බෙල්වුඩ් වලට එන්න පුළුවන් වුණා. බෙල්වුඩ් වල වයිරල් ප්ලේස් එකට යන්න තියෙන චූටි අතුරු පාරක්. ඒ අතුරු පාර දිගේ ගිහිල්ලා බයික් පාක් එකෙන් බයික් නවත්තලා අපිත් ගියා බෙල්වුඩ් වල උඩට පයින් ගස්සේ අයත් මැද්දෙන් එතන ලස්සන බලන්න. අනේ අක්කේ බලන්න ආවේ නැහැ. මොනවද ඉලුක් බලන්න ආවා? මේ අක්කේ ඉන්න ඉලුක් ටිකක් කන්න දෙන්න ආවේ. නලියා විකිති කැවි බෙල්වුඩ් වල ලස්සන බලබල ටිකක් වෙලා ඇවිදලා බඩගිනි ආපු නිසා අපි ගියා පල්ලෙහැ බයික් නවත්තපු තැන තිබුණු කඩේට. එතනින් රොටි, එතකොට රෝල්ස් වගේ දේවල් ගත්තා. ඒ ඔක්කොම මාරම රසයි. ඉතින් අපි කට්ටියටම කන්න රුපියල් 1000ක් වගේ තමයි එතෙන්ට වියදමත් ගියේ. එතනින් කාලා අපි ඊළඟට පිටත් වුණා බෙල්වුඩ් ලේක් සයිඩ් එක බලන්න. එතෙන්ටත් බයික් එකේ ටික දුරක් යන්න තියෙනවා. අපි දැන් යන්නයි හදන්නේ බෙල්වුඩ් ලේක් සයිඩ් එකට. එන්න අපි බයික් එකේ තමයි යන්නේ. සයිඩ් එකේ ලස්සන බලලා අපිට හවස් වෙනකන් ඉන්න ටයිම් තිබ්බේ නැති නිසා අපි නුවර පැත්තට ගියා. එතන view point එකක් බලන්න යන්න. මේක සොඳුරු ලෝකයක් සතුටු සින
උඩවත්ත කැලේ පොඩි රවුමක් දාලා අපි ආවා සහස්වැනේ අච්චාරු හොයාගෙන. සහස්වැනේ අච්චාරු ගත්තට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. යන අතරමඟ රැටත් කාලම තමයි අපි ගෙදර පිටත් වුණා. එන්න යන්න අපිත් එක්ක